ඊළඟට මම කියලා දෙන්නේ කොහොමද දැනට ඉහත පාඩම් මාලාවේදී අපි header footer දාගන්න හැටි කියලා දුන්නා. කොහොමද මේ මැද page එක තියෙන header footer අපි අයින් කරගන්නේ? එහෙමත් නැත්නම් කොහොමද අලුත් section එකක් පටන් ගන්න කියන එක මේ පාඩම් මාලාවේදී මේ පාඩමේදී මම කියලා දෙනවා. ඊට පස්සේ දැන් මම මේ Word document එකක් open කරලා rule එක දාලා තියෙනවා. මම යනවා මේකේ අන්තිමට. ඔයාලා දන්නවා කොහොමද header එකයි footer එකයි ගන්න මේ ඩාර්ක් කරලා තියෙන හරිය ඩබල් ක්ලික් කරන්න ඕන. මම අලුත් සෙක්ෂන් එකක් දාගන්න මේ වගේ මේ පේජ් එකට අන්තිමට ගිහිල්ලා මට ඊළඟ පේජ් එකේ තියෙන ඒවා header footer එක අයින් කරගන්න ඕන නිසා මෙන්න මෙතන ක්ලික් කරලා මම යනවා page layout වලට. මෙන්න මෙතෙන්ට page layout වලට ගිහිල්ලා තියෙනවා මෙතන page breaks කියලා જાතියක්. page breaks වලට ගිහිල්ලා අපි එතන ක්ලික් කරගෙන මේ ගැන කියා කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙතන section breaks වල තියෙන next page එකට මම කියන මෙතන කියවලා බලන්න පුළුවන්. insert a section break and start the new section on the next page. ඒ කියන්නේ ඊළඟ page එකේ ඉඳන් මට new section එකක් ආරම්භ කරන්න ඕන. ඒ නිසා මම මේක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඊළඟ page එකේ header එක නැහැ. තුන්වෙනි page එකේ header එකක් නැහැ. footer එකක් නැහැ. මට මේ දෙක දැනට මට apply කරගන්න ඕන. මම මෙතන ඔයාලා කලින් කිව්ව ටියුටෝරියල් එක වගේ ඩබල් ක්ලික් කරගන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන first page footer section 1. මෙතන first page header section 2. section 1 එක මෙතනින් ක්ලික් කරාම මට අලුත් section එකක් පටන් ගන්න ඕන කියලා මෙතෙන්ද. ඊට පස්සේ මට මේකේ මේක letter එකක් නිසා මට මේකේ දාගන්න ඕන footer එකේ page number එක විතරක්. ඔයාලට design view එකේ මෙතන තියෙනවා page number කියලා option එකක්. අපි එතන ක්ලික් කරලා ඉස්සරලා වගේ මම current position වලට ගිහිල්ලා මේ විදිහට ඉස්සෙල්ලා වගේම මම large එක දාගන්නවා. ඊට පස්සේ යන්න පුළුවන් insert tab එකට ගිහිල්ලා මේක මට center කරගන්න ඕන select කරලා insert tab එකට ගිහිල්ලා සමාවෙන්න home tab එකට ගිහිල්ලා මෙතන තියෙනවා center කියන එක. ඉතින් center කරගත්තා. ඊට පස්සේ මට මේ header footer එක අයින් කරගන්න ඕන. මම කිව්වේ ඉස්සෙල්ලා design view එකට ගිහිල්ලා close කරගෙන බටන් එක ඔබන්න පුළුවන්. නැත්නම් මේ එතනම double click කරගත්තාම සමාවෙන්න. මෙතනින් close header footer එකට ගිහිල්ලා නැත්නම් මේ පිට තැනකට ගිහිල්ලා මෙතන නෙමෙයි මෙතෙන්ට ගිහිල්ලා double click කරගත්තාම මේක අයින් වෙනවා. ඊට පස්සේ මට ඕන නැවතත් තිබ්බ විදිහටම ගන්න. එහෙමනම් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙතන තියෙනවා home tab එකේ මෙන්න මෙතන icon එකක්. show height කියන icon එකේ. මෙන්න මේක click කරාන් පස්සේ ඔයාලට තේරෙනවා මෙතන section break next page කියලා තියෙනවා. මෙතනින් මේ හරියට ගිහිල්ලා මට මේක අයින් කරගන්න පුළුවන් delete key එක ඔබනවා. ඊට පස්සේ ආපහු ඔයාලට මතකයි පත් තිබ්බ වගේම header එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක undo කරගන්නවා. ආපහු මෙන්න මේ key එක ඔප්පුවාම මේක අයින් වෙලා යනවා. දැනට කියලා දුන්න page sectioning පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා හිතනවා. ඊළඟ පාඩම් මාලාවේදී හම්බ වෙමු.